එයාගේ අත් දැන් ඉස්සර වගේ නෙවේ. හරිම ගොරෝසුයි. ඒ නිසාම මම ඇගේ අත අල්ලන එකත් අඩු කරලා දාලා හිටියා. ඔයාගේ අත් දැන් වෙනස් වෙලා. ඉස්සර කොච්චර මුදුද? එහෙම කියද්දී ඇය හිනාවක් දාගත්තත් හිත අතුලින් ගොඩක් දුක් වුණා කියලා මට පෙනුණා. දවසක් අපි පාරේ යද්දී ඇය මගේ අත අල්ලගත්ත වෙලාවේ මම මගේ අත හිමින් ඉවත් කරගත්තා. ඇත්තටම ඇයගේ අත්ල ගල් වගේ ඇඟිලි රළු වෙලා නියපොතු කැඩිලා. ඒ අතක් අල්ලනකොට මට හිතුනේ කටුපඳුරක් අල්ලනවා වගේ. ඊට පස්සේ ඇය මගේ අතින් අල්ලන්නෙම නැති වුණා. කොහේ ගියත් අත් දෙක සංගවාගෙනම හිටියා. මම හිතුවේ දැන්වත් ඇය Taman ගැන බලයි කියලා. එදා උදේක ගෙදර නිහඬයි. ඇය කුස්සියේවත් නැති නිසා මම මිදුලට බැහැලා බැලුවා. මන් දැක්කේ ඇය ලිඳ ළඟ රෙදි හොදනවා. ගෙදර වොෂින් මැෂින් එක වැඩ නැති වෙලා කාලයක්. ඒ නිසා ඇයම අතින් මගේ බර කලිසම් කමිස බුරුසුවෙන් හොඳට හොදනවා. මම නිහඬව ඇය ළඟට ගියා. එතකොට මට ඇයගේ අත් දෙක හොඳට පේන්න ලැබුණා. අත් සුදු වෙලා සම පැලිලා මාපට ඇඟිල්ලෙන් ලේත් එනවා. ඒත් ඇය තවමත් නවත්තන්නේ නැතුව වැඩ කරනවා. එකපාරටම මගේ හිත ඇතුළට කම්පනයක් ආවා. මේ අත් ගොරෝසු උනේ අපේ ජීවිතේ බර උස්සගෙන යන්න ඇය දාපු මහන්සිය නිසා නෙවෙයිද? මේ නියපොතු කැඩිලා තියෙන්නේ මට කෑම හදන්න ගෙදර හොඳට තියාගන්න ගිහින් නෙවෙයිද? මම හෙව්වේ ලස්සන අත් දෙකක්. ඒත් මට නොපෙනුනේ මේ අත් දෙකේ තියෙන ආදරය. මම ඉක්මනට ගිහින් ඇයගේ අතින් බුරුසු අරගෙන නැවැත්තුවා. මම මේ සබන් වලින් තෙත් වෙච්ච ගොරෝසු අත් දෙක මගේ අත් දෙකට අරගෙන මගේ මුහුණට තියාගත්තා. මට සමා වෙන්න. මේ ලෝකේ ලස්සනම අත් තියෙන්නේ ඔයාටයි. මගේ කඳුළු ඇයගේ අත් මත වැටුණා. ඇය නිහඬව මට ළඟ වෙලා මගේ පපුවට තුරුල් වුණා. ආදරය කියන්නේ ඇස් වලට පේන ලස්සනට පමණක් සීමා වෙන එකක් නෙවෙයි. ඔයා වෙනුවෙන් කාලයත් එක්ක වෙනස් වෙච්ච මහන්සි වෙච්ච ජීවිතයක් හදවතින් පිළිගන්න එකයි. බිරිඳගේ අත් රළු නම් ඒ කියන්නේ ඇය ඔයා වෙනුවෙන් කැප වෙනවා කියන එක. ඒ අත් දෙක අගය කරන්න. ඒ අත් දෙක අතහරින්න එපා. මොකද ඔයා වැටෙන වෙලාවට ඔයාව අල්ලගන්න තියෙන්නේ ඒ අත් දෙකමයි.